පින්වත තවත් සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් උදා වෙලා පුණ්‍යවන්ත ජීවිතවලට පුණ්‍යවන්ත සංස්කෘතික සැමරීමක්. පින්වත සියලු සංස්කාරයෝ වෙනස් වී යන නිසාම දුර්ලභ ජාතික වටිනාකම් අපි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කොට තබන්න ඕනේ. පින්වත අපි දුර්ලභ මනුස්ස අර්ථයන් ආරක්ෂා කොටගත් පරපුරේ අන්තිමයා වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ජාති නායකාරයන් බවටයි පත් වෙන්නේ. පින්වත පුණ්‍ය කාලයෙන් ආරම්භ වී රැකී රක්ෂා සඳහා සුබ මොහොතින් පිටත්වීමෙන් අවසන් වන මේ උතුම් සිංහල අලුත් අවුරුදු මංගල්‍ය ප්‍රමාදී ලෝකය තුල අපිට අප්‍රමාදී භාවයේ පාඩම කියලා දෙන සුන්දර කල්යාණ මිත්‍රයෙක් වෙනවා. පින්වත ගහකොළ පරිසරය සමග දේවත්වයෙන් බැඳුන අතීත සිංහල ජාතිය මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ සද්ධර්මයේ ලෙයින් උතුම් තෙරුවන් සරණ පිහිටි මොහොතේ සිංහල බෞද්ධ ජාතිය බවට පත් වුණා. පින්වත සිංහල බෞද්ධයායයි කියන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා කියන අර්ථයයි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ ජීවන දහම බවට පත් කොටගත් ජාතියයි සිංහල බෞද්ධයා කියලා කියන්නේ. එවන් පුණ්‍යවන්ත ජාතියක් අප්‍රමාදී භාවයේ අඬුව අතේ තියාගෙන ප්‍රමාදී භාවයෙන් අතපුච්චා ගන්න ජාතියක් බවට වර්තමානයේ පත් වී තිබෙනවා. පින්වත පුණ්‍යවන්ත ජාතියක ලේ උරුමය දරාගෙන උපන් පින්වත් ඔබ වැරදි නැහැ. ඔබේ අවිද්‍යාවටයි වරදේ ඇඟිල්ල ඉලක්ක වෙන්නේ. පින්වත නොසැලී පුරුෂ වීරයෙන් සැබෑ සිංහල බෞද්ධකම උදෙසා නැගී සිටින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය ඔබ ඉදිරියෙන්ම ඔබ වෙනුවෙන්ම මහා කරුණාවෙන් වැඩ සිටිනවා. පින්වත ලෝකය උඩු යටිකුරු වුවත් ඔබ බිය වෙන්න එපා. බිය අයිති ඔබට නොවේ. බිය අයිති අනිත්‍ය වූ පස්සය හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වී යන විඳීමටමයි. පින්වත අවිද්‍යාවෙන් තොර ලෝකයක් කොහින්ද? පින්වත තෘෂ්ණාවෙන් උපදින ඇලීම් සහ ගැටීම් වලින් තොර ලෝකයක් කොහින්ද? පින්වත ලෝකය සක් සුදක්සේ උපන් ඇඳුමෙන්ම අපි ඉදිරියේ තිබෙනවා. පින්වත ලෝකය ලෝකයේ ස්වභාවයෙන්ම තිබෙන්නට හැර පින්වත් ඔබ සද්ධර්මයෙන් නිවැරදි වෙන්න. ලෝකේ ප්‍රධානම තේරවාදී බෞද්ධ රටවල් දෙකක් බලවත් භූමිකම්පාවකින් විපතට පත් වූ මොහොතකයි භික්ෂුව මෙම සටහන තබන්නේ. පින්වත අකුසලයට අදාළ ලෝක ධර්මයන් ඉදිරියේ කලබල වෙන්න එපා. ලෞකික සැපයට එකම මාර්ගය වෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අප්‍රමාදී වීමයි අපි කළ යුත්තේ. භික්ෂුව මීට පෙර මෙම සටහන් තුලින් කියා තිබෙනවා අන්‍ය ආගමික රටවලට වඩා බෞද්ධ රටවල ජනතාව තුලින් අකුසල් ඇතිවීමේ වේගය වැඩිය කියලා. තෙරුවන් කෙරෙහි සද්ධාව, මෛත්‍රිය, සීලය, සමාධිය, ප්‍රඥාව යම් පමණකට හෝ අර්ථවත්ව හැසිරෙන රටවල පින්වත් ජනතාව කර්මය කර්මඵල විශ්වාසය ගැන මනා සිහිනුවණින් පසු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා තිරිසන් සතෙකුට දානමය චේතනාවෙන් දෙන ආහාර වේලකින් යහපත් ආනිසංසයෝ 100ක් ලැබෙනවා කියලා. පින්වත සද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනාට දානමය චේතනාවෙන් ලබා දෙන ආහාර වේලකින් ලැබෙන යහපත් ආනිසංසයෝ ලක්ෂයකට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ
දේශනා කොට තිබෙනවා. පින්වත, යහපත් ආනිසංස ධර්මයෝ වගේම අපේ අසද්ධාව තුළින් මතු කොට ගන්නා අයහපත් ආනිසංස ධර්මයෝත් ගොඩාක් ප්‍රබලයි. පින්වත, අපි තුල කර්මය කර්මඵල විශ්වාසය ගිලිහුණොත් පින් කන්දක් තිබුණත් අකුසල් මහා මේරුවක් මැදයි අපි ජීවත් වෙන්නේ. පින්වත, අකුසල් මහා මේරුවක් මැද පින් කන්දක් කුමක් කරන්නද? පින්වත, ප්‍රමාදීභාවය දුකට මුලක්. විනාශයකට පෙර අප්‍රමාදී වෙන්න. එම අප්‍රමාදී සිතෙන් සියලු සත්වයෝ සුවපත් වේවායයි මොහොතක් මෙත් වඩන්න. එම මෙත් සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකිමින් ධම්මානුපස්සනාව මතු කොට ගන්න. පින්වත, සියලු ප්‍රනීත සහ අප්‍රනීත සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. මේ උතුම් විදර්ශනා සිතෙන් මීට සති දෙකකට පෙර බුරුමේ තායිලන්තේ භූමිකම්පාවෙන් මිය ගිය සහෝදර ජනතාවගේ සහෝදර බෞද්ධ ජනතාවගේ පරලොව ජීවිත සුවපත් වේවායයි ප්‍රාර්ථනා කරන්න. පින්වත, බුරුමය තායිලන්තය මුල් කොටගෙන පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාව ධර්මය අපිට ප්‍රමාදිභාවේ සුන්දර පාඩමක් කියලා දුන්නා. කරුණාකර එම පාඩම අකුරක් නෑරම තේරුම් ගන්න. පින්වත, අපිට පාලනය කරන්න බැරි ගොඩාක් හේතුඵල ධර්මයන් සමාජය තුල සිද්ධ වෙනවා. පින්වත, නිර්ආගමික භාවය බෞද්ධ වෙස් මුහුණු බැඳගත් සමාජයකයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. පින්වත, ජාතික මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක පක්ෂ සහ විපක්ෂ ජනතාව තුළ ලෝභ දේශ මෝහයෝ බහුල අවස්ථාවක උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. පින්වත, ලෝකය සංස්කාරයන්ට අදාළවයි හැසිරෙන්නේ. වැරදි සහ නිවැරදි භාවයන් ඉදිරියේ අපි සිහිනුවණින් කටයුතු කරන්න ඕනේ. ලෝකයට විපාක දෙන අකුසල් විපාකයන් අපි යලි යලිත් නිවැරදිව කියවා බලන්න ඕනේ. පින්වත, දුකට බර වූ ලෝකය තුල සති සම්බොජ්ජංගේ පිහිටෙන් තොරව කෙසේනම් ලෞකික සැපය සහ ලෝකෝත්තර සැපය මතු කොට ගන්නද? අවිද්‍යාව මුල් කොටගෙන තෘෂ්ණාවෙන් උපදින ඇලීම් සහ ගැටීම් උතුම් ධම්ම විජය බොජ්ජංගෙන් විනිවිද දැක්කොත් පමණක්මයි වීර්ය බොජ්ජංගය අපි තුලින් උපදින්නේ. පින්වත, වීර්ය බොජ්ජංගයෙන් තොරව ඇලෙන සහ ගැටෙන සිතුවිලි විදර්ශනාවෙන් මණ්ඩි රහිතව පෙරා දෙන චිත්තානුපස්සනාව කෙසේනම් උපදින්නද? පින්වත, උතුම් චිත්තානුපස්සනාවෙන් ප්‍රමාදී පින්වතා තෘෂ්ණාව පුහුණු කරන්නේ අවිද්‍යාවේ පැවැත්මටමයි. එවිට ලෝකේ ධර්මානුකූල ඉතිරිය බවට පත් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයෝ, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නායික් වීම සහ පංච උපාදානස්කන්ධ දුක පමණක්මයි. පින්වත, ලෞකික සැප අයිති කොට ගැනීමට ඇති අදි තෘෂ්ණාව හේතුවෙන් බාහිර සහ අධ්‍යාත්මික සතර මහා ධාතුවට අපි කරන විකෘතිය වර්තමානයේ ලෝකයට ලෝකයාට පල නොකියා පලා බෙදනවා. පින්වත, අධ්‍යාත්මික සතර මහා ධාතුවයයි කියන්නේ පින්වත් ඔබගේ ඇස කන නාසය දිව ශරීරය, ඒ කියන්නේ ඔබේ රූපයට, ඔබේ සලායතනයන්ට. පින්වත් ඔබ සිහිනුවණින් බලන්න, වස විස සහිත රූපලාවර්ණයෙන්, වස විස සහිත ආහාරයන්ගෙන්, නොමනා ඇඳුම් පැළඳුම් වලින්, ලෝභ ද්වේෂ මෝහ අධික ඇවතුම් පැවතුම් වලින්
විස මත් වතුර විස මත් ද්‍රව්‍ය වලින් මනුස්සයා මොන තරම් විනාශයක් තම අධ්‍යාත්මික සතර මහා ධාතුවට සිදු කොට ගන්නවද? පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොදත් ව්‍යාපාරික ලෝකය තමන්ගේ සහ අනුනගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවේ විකෘති භාවය උදෙසා මොන තරම්නම් අයෝමය උපකාරක ධර්මයන් සකස් කොට දෙනවද? පින්වත, මේ උත්සව සමයේ පාවිච්චි වෙන මත් වතුර ඔබේම අධ්‍යාත්මික සතර මහා ධාතුව ඔබ විකෘතියක් බවට පත් කර ගන්නවා. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදත් අපේ රටේ පක්ෂ සහ විපක්ෂ දේශපාලනයේ මිච්ඡා වාචාවන් සහ මිච්ඡා ක්‍රියාවන් නිසාම මිනිසයා මොන තරම්නම් ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් ඇති කොටගෙන තම අධ්‍යාත්මික සතර මහා ධාතුව විකෘතියක් කොට ගන්නවද? පින්වත, වෛරී සිතකට, ද්වේෂ සිතකට, පරිගැනීමේ සිතකට පුළුවන් තම ශරීරයේ රුධිරය හෙවත් ආපෝ ධාතුව රත් කරන්න. පින්වත, අපි අපේ අධ්‍යාත්මික සතර මහා ධාතුවට කරන විකෘතීන් හේතුවෙන් අධ්‍යාත්මික සතර මහා ධාතුව පෙරලා ප්‍රතික්‍රියා දක්වනවා. පින්වත, සතර මහා ධාතුව අපි ධාතු මනසිකාරයෙනුයි විනිවිද දැකිය යුත්තේ. එවිටයි අධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුව කායානුපස්සනාවට ආහාරයක් වෙන්නේ. අවිද්‍යාවට සහ තෘෂ්ණාවට අභියෝගයක් වෙන්නේ. පින්වත, ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට ගරු නොකර ඔබේම අධ්‍යාත්මික සතර මහා ධාතුව විකෘති කළොත් ඔබේ ශරීරය පිළිකා, වකුගඩු රෝග, හෘදාබාධ, අක්මාවේ රෝග, දියවැඩියාව, සමේ රෝග, මානසික රෝගවලින් ශරීරය පෙරලා ප්‍රතික්‍රියා දක්වනවා. පින්වත, ඔබ බාහිර සතර මහා ධාතුව හැටියට ගැනෙන පරිසරය ස්වභාව ධර්මය විනාශ කළොත්, විකෘති කළොත් බාහිර සතර මහා ධාතුව ප්‍රතික්‍රියා දක්වන්නේ භූමිකම්පා, සුනාමි, මහවැසි, නියඟය, සුළි සුළං වැනි මහා විපත්වලින්මයි. පින්වත, අවිද්‍යාවේ අන්ධභාවය විනාශයන් ඇස් පනා පිට දැක දැකත් අපිව මෙහෙයවන්නේ ඇලීම් සහ ගැටීම් ඔඩුදුවන පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුව විකෘති කරන දිශාවටමයි. පින්වත, යම් මනුස්ස ජීවිතයක රුධිර ගමනේ වේගවත් භාවයක් හේතුවෙන් සකස් වන හෘදාබාධයත් මහ පොළවෙන් මතුවෙන භූමිකම්පාවත් අධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුවේ කිපීමක් යයි අපි අවබෝධ ඥානයෙන්ම දකින දවසයි අපේ ජීවිතවලට උදාවෙන විමුක්තියේ අලුත් අවුරුදු මංගල්‍ය වෙන්නේ. පින්වත, එදාට අපි විඳින්නේ සතුට, විනෝදය නෙවේ. අධ්‍යාත්මික සහ බාහිර රූපයන් හෙවත් සතර මහා ධාතුව ධාතු මානසිකාරය තුල විසිරුවා දකින උතුම් කායානුපස්සනාවයි, උතුම් ධම්මානුපස්සනාවයි. පින්වත, උදාවුන පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුදු මංගල්‍ය පංච නීවරණයන් නොව සප්ත බොජ්ජංගයන් උපදින විමුක්තියේ මංගල්‍යයකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට එළෙන සති සම්බොජ්ජංගේ පාවඩයක් බවට පත්කොට ගන්න. පින්වත, දඩාවතේ යන අකුසලේ අකල් වැසි තැන සහ නොතැන ඇදහැලෙන සංස්කාර ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. පින්වත, කිසිවෙකුටත් පුළුවන් කමක් නැහැ ඔබට සතුට දෙන්න. පින්වත, කිසිවෙකුට පුළුවන් කමක් නැහැ ඔබේ සතුට
ඔබෙන් උදුරගන්න. සතුට ඔබේම පිනෙන් උපදින ඔබම විඳින අවිද්‍යාවේ ස්වයං නිෂ්පාදනයක්. පින්වත, ඔබට සතුට අහිමි නම් එහි වග උත්තරකරු ඔබමයි. පින්වත, ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය ඔබට අවවාද කරනවා. උදාවුන මේ පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්දේදී දුකට යට නොවී සතුටෙන් ලස්සනට ඉන්නේ කියලා. පින්වත, සීලයෙන් පිරිසිදු වෙන්න. පින්වත, මෛත්‍රියෙන් ලස්සන වෙන්න. පින්වත, සද්ධාවෙන් ධනවත් වෙන්න. පින්වත, ප්‍රඥාවෙන් ඉහත සියලු ධර්මයෝ විනිවිද දකින්න. මෙය සටහන් තබන භික්ෂුව අතේ සතේ නැති වුණත් ඉහත ධර්මයෝ ජීවිතය තුළ පිරිලා තිබෙනවා. එම නිසාම භික්ෂුවට ඇතෙක් වරට අවුරුදු තිබෙනවා. භික්ෂුව අවුරුදු සමරන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම ශාක්‍ය වංශය විනාශ වෙලා ගියා. මේ උතුම් සිංහල බෞද්ධ ජාතියත් බොහෝම වේගයෙන් සිංහල බෞද්ධකමෙන් පිරිහිලා යනවා. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි අප්‍රමාදී භාවයමයි භික්ෂුව සමරන සිංහල අලුත් අවුරුද්දේ එකම නැකත් ධර්මය වෙන්නේ. පින්වත, උදා වූ පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල බහා සමරන්න. එවිටයි ඔබ සිංහල බෞද්ධකමට දීර්ඝායුෂ දුන්න වෙන්නේ. පින්වත, පුණ්‍යවන්ත සිංහල අවුරුදු උදාවේදී විදර්ශනාමය පුණ්‍ය සිතින් අපි අපිට ආශිර්වාද කරගනිමු. පින්වත, ධර්මයෝමයි වඩවල දෙන්නේ. පින්වත, පරාජිත සංස්කාර ලෝකයක අපරාජිත දහමක් අපිට තියෙනවා. පින්වත, උතුම් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ සන්නමාලී මහා සෑ සමුදුන්ගේ ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් මේ උතුම් විදර්ශනාමය ධර්මදානමය කුසල් ශක්තියෙන් අති ගෞරවනීය උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ගෞරවනීය මහා සංඝරත්නයටත්, පින්වත් රටවාසී සියලුම පින්වත් ජනතාවටත්, ඒ වගේම මේ උතුම් ධර්මදානය සමාජගත කරන දිවයින පුවත්පත් ආයතනයේ පින්වත් සභාපතිතුමන්, එම පින්වත් නෝන මහත්මිය, එම පින්වත් දියණිය, ඒ වගේම දිවයින කර්තෘ මණ්ඩලයේ සියලුම පින්වතුන්ලා සහ කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් ලැබුවා වූ පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ, ධර්මයේ අර්ථයන් වැඩෙන යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉටු වෙන සුබම සුබ සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් වේවායයි විදර්ශනාමය මෙසිතින් භික්ෂුව ආශිර්වාද කරනවා. පින්වත, අපි අපිට ආශිර්වාද කරගනිමු. පින්වත, පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්දේ ඔබ නැකතට කැවුම් කිරිබත් අනුභව කරනකොට කරුණාකර මහා සංඝරත්නය වන අපිව අමතක කරන්න එපා. පින්වත, ඔබ දන්නවද මහා සංඝරත්නය සිහිපත් කොටගන්නේ කොහොමද කියලා? පින්වත, ආහාර මේසේ වාඩි වෙලා මොහොතක් දැස් පියාගෙන අපේ රටේ වැඩ සිටින 25,000ක් පමණ වෙන මහා සංඝරත්නය සිහියට නගා ගන්න. එම සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාව අට්ටික සංඥාවක් කොට දකින්න, ඇට සැකිලි කොට දකින්න. දැන් ඔබට ඇට සැකිලි 25,000ක් පමණ අරමුණු වෙන්න ඕනේ.
එම සෑම ඇට සැකිල්ලක්ම කැඩිලා පිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. එම ඇට සැකිලිත් මහ පොළවේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් බව නුවණින් දකින්න. පින්වත, පුණ්‍යවන්ත මංගල්‍යයක් උදාවේදී කැවුම් කිරිබත් රස ඔබේ ජීවිතයට දෙනවා වගේම ඔබේ අධ්‍යාත්මයට විදර්ශනා ප්‍රඥාවේ නික්ලේශී රසයත් ලබා දෙන්න. තෙරුවන් සරණයි. ඔබ සැමට ලස්සන සිංහල සුබ අලුත් අවුරුදු මංගල්‍යක්ම වේවා. තෙරුවන් සරණයි.